මොකද්ද ප්‍රශ්නේ? ඊයේ රාත්‍රියේ විතර ලයිට් ගියා. එකපාරටම ලයිට් එනකොට අපේ මංචි චොක්ලට් ක්‍රීම් පැක් එක ඉවර වෙලා. හරි මංචි චොක්ලට් ක්‍රීම් පැක් එකක් ලැබුණා කියමුකෝ. කවුද ඔක ගන්න නැත්තේ? එයා ගෙදර චූටි? චොක්ලට් ක්‍රීම් රස පිරි නිසා ඇස් ඉදිරි පිටම ඉවර වෙන මංචි චොක්ලට් ක්‍රීම් බිස්කට්. කෑවේ කවුද දන්නේ? ඔයාලට කාවද සැක? කළුවරෙත් මේකමන වෙන්නේ නැත්තේ. රස වැඩි නිසා. ඔන්න අද අපි 9 වසරේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇසුරෙන් පයිතගර සම්බන්ධයේ ගොඩනැගීම කියන කොටස හරි රහට ඉගෙන ගත්තා. ඒ තමයි චොක්ලට් බිස්කට් වලින් අපි පයිතගරස් ප්‍රමේය ඔප්පු කරා. පයිතගරස් ප්‍රමේය කියන්නේ මොකක්ද පුතේ? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳිනු ලබන සමචතුරාශ්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත අඳිනු ලබන සමචතුරාශ්‍රවල වර්ගඵලයන්ගේ එකතුවට සමාන වෙනවා. ඉතින් ඔන්න ඕක ඔයාලගේ ඔළුවට යන්න මං හිතනවා මේ ක්‍රමය ඊටාම සාර්ථකයි කියලා.